හලෝ කොහොමද කට්ටියට? ඉතින් එන්නකො මාත් එක්ක මොන හරි බොන්න හදාගෙනිමු. ඔන්න ඉතින් උදේම ඔන්න ඕක හදාගත්තා බොන්න කියලා. ඉතින් මේක මාර හෙවි ඩ්‍රින්ක් එකක්. ඉතින් ඔයාලා try කරලා බලන්න මම ingredients මොනවද කියලා දාලා තියෙනවානේ. මේ ඉතින් ඒක හදාගෙන ඔන්න ඉතින් බොන්න ඉඳගත්තා රිලැක්ස් එකේ උදේම. ඒකත් බීලා ඔයාලා try කරන්න හරිද ඒක රසම රසයි. හැබැයි heavy. ඉතින් ඒකත් බීලා ඔන්න චූටි රවුමක් දාන්න තමයි යන්නේ. චූටි shopping පාරක් දාන්න. ඉතින් ඒකල්ලා යන ගමන් මාතර බීච් එක ළඟ චුට්ටක් වෙලා ඉඳලා ඔන්න ඉතින් shopping කරන්න ගියා තමයි. අම්මෝ බුදුම සෙනගක් ඉන්නේ. ඉතින් චුට්ටක් ඔය හින් ගිහිල්ලා ඔන්න ඉතින් අපි ආයේ එන්න කියලා හිතුවන්. හිතන්නේ හොඳටම අවුරුදු සමරන්න වගේ යන්නේ කට්ටිය. ඒ තරමට සෙනග. ඔයාලා දකින්න ඇතිනේ වයිරල් වෙච්ච වීඩියෝස් උත් ඇඳුම් ගන්න යන. ඉතින් අවුරුදුත් එනවා. මේ කාලේට මතකද? ඔයාලට මෙන්න මේක මතකද? ඔය කාලේ තියෙන? හා. ඉස්සර මේ චොකෝ මෝ කියලා නේද මේක ආවේ? ඔව් චොකෝ මෝ කියලා තමයි ආවේ මම මතක විදිහට. චොකෝ සූ. මේකේ සූ මම හිත සත්තු ඇත්තේ. අනේ මං මෙතන චොකෝ මෝ කියලා මොන හරි එකක් කියනවා. මට ඒකේ නම හරියට මතක නෑ. හරිද? අර ඉස්සර කාපු එකේ ඔයාගේ අවසනන්න නහ. මම මේකේ ඉන්නේ ගර්ල් කෙනෙක්. සූ එකටයි ගර්ල් කෙනෙක් දාලා තියෙන්නේ. නේ. චන්න. Man. අර ඉස්සර සමහරක් ඒ වගේ empty නේ මොකක්වත් නැහැ නේද? චොක්ලට් තිබ්බනේ. මේකේ ගර්ල්ස් සමන ඉන්නේ. නේ? දුම රස්නියක් තියන්නේ. අද කරන්ට් එකක් නෑ අපිට. ඔයාලට මං අර ඉස්සෙල්ලා පෙන්නුවේ මගේ new nails කොහමද කියලා කියන්න බලන්න. ඔයාලටලා ඇඩ් කරාද? මම ආසම කලර් එකක් තමයි ඔය කලර් එක. ඉතින් අද අර කිව්වත් වගේ කරන්ට් නෑ. හරිම කම්මැලි දවසක්. ඒ නිසා කොහමද අපි මොනාරි කමු කියලා හිතලා මෙන්න මේ ක්‍රේප්ස් ටික ඕඩර් කරා. හරිද? ඔය මං කතා කරන්නේ මේ අපේ ඩැන්සි ගර්ල්. හරිද? හරි. කියන්නකෝ ඉතින් ඔයාලා අලුත් අවුරුද්දට ලෑස්ති වෙනවද? නැද්ද? කොහොමද කියලා මම නම් එහෙම ලොකුවට ලෑස්තියක් වෙන්නේ නැහැ. ඉතින් මට normal දවස් ටිකක් තමයි. ඉතින් ගොඩාක් කට්ටිය මාර විදිහට ඒ කියන්නේ ඇඳුම් ගන්නවා, ගෙදරට බඩු ගේනවා. ඒවා හරියට හෙට මෙහෙට දුවනවා නම් පේනවා. හරිද? මං shopping කරන්න ගිහිල්ලා තාපහුව ඉතින් ඔය පොඩ්ඩක් රවුමක් දාලා හැරිලා ආවා. ඒ තරම් යන්නවත් ඉඩ නෑ පාරේ.
ඒ තරම් ලක ලෑස්ති වෙනවා කට්ටිය. එහෙම අලුත් අවුරුද්ද කියලා මං ලොකුවට ලෑස්ති වුණේ නැති වුණාට හිතේ ලොකු ප්ලෑන්ස් වගේක් නම් තියෙනවා. හරිද? ඒවට මහන්සි වෙනවා මේ දවස්වල ඒ වෙනුවෙන් වැඩ කරනවා. ඉතින් ඔයාලත් අලුත් අවුරුද්දෙන් පස්සේ හරි මොන හරි ස්ටාර්ට් කරන්න අලුත් ප්ලෑන්ස් ටිකක් හිතා ගන්න. අලුත් අවුරුද්දට ලෑස්ති වෙන ගමන්. ඉතින් එතකොට ෆ්‍රෙෂ් අලුත් අවුරුද්දක්නේ. ඔය හට්ටිය ආය නෑනේ මොනවද කන්නේ? ඒ වල්ලා දැක්කේ අපේ මීකිරි පෙරේතෙක්. හරිද? මාර විදියට මේ කිරි කනවා. මේ ඉතින් ඔය අන්තිමට ඔක්කොම ටික හට්ටියම මේවා ඉවර කරලා ඉවරයි. ඉතින් ඔහොම තමයි අද දවස මගේ ගත වුනේ. හරිද? ඉතින් ඊළඟ වීඩියෝස් වලින් අපි හම්බෙමු. Thank you so much වීඩියෝ එක බලුවට.